සියලු දෙනාටම සුබ දවසක්. පුතේ අද අපි කතා කරන්නේ මේ කොටසෙන් ඔයාලගේ උසස් පෙළ ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රේ හැදෙන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ පුතේ උසස් පෙළ එක එක විෂයන් වලට අදාළව ප්‍රශ්න පත්‍රයේ හැදෙන විදිහ වෙනස් වෙනවනේ. එතකොට අපි ආර්ථික විද්‍යාවේ කොහොමද ප්‍රශ්න පත්‍රයේ හැදෙන්නේ සහ උසස් පෙළ ආර්ථික විද්‍යාව විෂය නිර්දේශය ගැන තමයි අපි පොඩ්ඩක් කතා කරන්න එන්නේ. මම හිතනවා උසස් පෙළට ආර්ථික විද්‍යාව හදාරන්න එන අලුත් දරුවන්ට මේ වීඩියෝ එක ඉතාමත් වැදගත් වෙයි කියලා. හරි. පුතේ අපි මුලින්ම බලමු සාමාන්‍ය පෙළින් උසස් පෙළට එන දරුවෙක්ට අලුතෙන්ම දැනගන්න ඕනි දේවල් ටිකක් මේ. පළවෙනි දේ තමයි ඔයා සාමාන්‍ය පෙළ විෂයන් 9ක් ඉගෙනගෙන තියෙනවනේ. ඒ සාමාන්‍ය පෙළ විෂයන් 9ට විභාගෙට ගියේ දවස් 9කට. ඒ කියන්නේ එක විෂයකට එක දවසයි ඔයා විභාගෙට ගියේ. එක විෂයකට එක දවසයි. හැබැයි උසස් පෙළ පුතේ මතක තියාගන්න ඔයා ප්‍රධාන වශයෙන්ම උසස් පෙළ ඔයා ප්‍රධාන විෂයන් 3ක් කරනවා. හරි. ප්‍රධාන විෂයන් 3ක් කරනවා. අපි හිතමුකෝ කොමර්ස් කරන දරුවෙක් කියලා. පුතේ කොමර්ස් කරන දරුවෙක් නම් අනිවාර්යයෙන්ම accounting කරනවා. ඊළඟට අපි හිතමු ඔයා econ කරනවා, BS කරනවා කියලා. මේක තමයි ප්‍රධාන විෂයන් 3. right? මේක තමයි ප්‍රධාන විෂයන් 3. එතකොට ඊට අමතරව ඔයා ඉංග්‍රීසි පේපර් එක කරනවා. ඊළඟට IQ පේපර් එක කරනවා. සාමාන්‍ය දැනුම් ප්‍රශ්න පත්‍රයට ඔයා මුහුණ දෙනවා. එතකොට පුතේ විශේෂත්වය තමයි අපි අර O level වල එක විෂයකට එක දවසක් ගියාට A level වල එක විෂයකට දවස් දෙකක් යනවා. accounting වලට දවස් දෙකක් යනවා. econ වලට දවස් දෙකක් යනවා. BS වලට දවස් දෙකක් යනවා. right? ඔන්න ඔහොම තමයි ඔයාට අර දවස් ටික යන්න තියෙන්නේ. ඒතර මාසයක් පුරාවටම විභාගෙ තියෙනවා. උසස් පෙළ විභාගයේ සාමාන්‍ය පුතේ මාසයක් පුරාවටම තියෙනවා. ඒ මාසයේ පුරාවටම මේ විෂයන් 3යි මේ විෂයන් 2යි ඔක්කොම විෂයන් 5ක් ඔයා ලියනවා. right. එහෙනම් මගේ විෂය ඇවිල්ලා ආර්ථික විද්‍යාව නිසා මම ආර්ථික විද්‍යාව විෂයට අදාළව දේවල් ටිකක් කතා කරනවා. පුතේ මතක තියාගන්න ඔයාගේ පැත්තෙන් ආර්ථික විද්‍යා පේපර් එක ගත්තාම පුතේ ආර්ථික විද්‍යා පේපර් එක දවස් දෙකකට හැදෙන්නේ. සාමාන්‍යයෙන් කොමර්ස් කරන ළමයි නම් උසස් පෙළ පළවෙනි දවසේම ආර්ථික විද්‍යා පේපර් එකට තමයි මුහුණ දෙන්නේ. ඒතර ආර්ථික විද්‍යාව පේපර් එකේ පුතේ මෙන්න මේ විදිහට ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍ර ව්‍යුහය කියන එකේ පළවෙනි ප්‍රශ්න පත්‍රය සහ දෙවෙනි ප්‍රශ්න පත්‍රය හැදෙනවා. ඒතර මේ පේපර් නම්බර් 1 කියලා තියෙන MCQ පේපර් එක. MCQ පේපර් එක තමයි පේපර් නම්බර් 1 කියලා තියෙන්නේ. පැය කීයක් තියෙනවද? පැය 2ක් තියෙනවා. මේ පැය 2 පුරාවට ඔයාට හම්බ වෙනවා බහුවර්ණ ප්‍රශ්න 50ක්. අර ඔයාට මතකද සාමාන්‍ය පෙළ ඔයාට MCQ 4යි නේද දුන්නේ? උත්තර 4ක් දීලා එකක් තෝරන්න දුන්නා. හැබැයි A level පේපර් එකේ පුතේ උත්තර 5න් එකක් තෝරන්න තමයි තියෙන්නේ. උත්තර 5න් එකක් තෝරන්න තමයි තියෙන්නේ ඔයාට. 4න් එකක් නෙමෙයි. 5න් එකක් තෝරන්න තියෙන්නේ. econ වල තියෙන විශේෂත්වය තමයි පුතේ එකම විදිහටම තමයි ඒ කියන්නේ MCQ 50ක් තමයි දෙන්නේ. හැබැයි වාට මං චුට්ටක් මේකේ වෙනසක යන්නම්. accounting paper එකේ එහෙම නෙමෙයි. ඒකේ තියෙනවා හිස්තැන් පුරවන්න තියෙනවා. ඊළඟ BS paper එකේ ගත්තොත් කෙටි හා නිශ්චිත පිළිතුරු ලියන්න තියෙනවා. හැබැයි econ paper එකේ එහෙම නෙමෙයි. econ paper එකේ තියෙන පුතේ උත්තර 5න් එකක් තෝරන්න තමයි තියෙන්නේ. right? හැබැයි සාමාන්‍යයෙන් econ වල පුතේ අර කටපාඩම් කරන විෂයක් නෙමෙයි. මේක අවබෝධයෙන් කරන්න ඕනි වැඩක්.
කොච්චර පාස් පේපර්ස් කරලා ගියත් ඔයා එදා දවසේ කරන ප්‍රශ්නය අලුත්ම ප්‍රශ්නයක්. එතකොට ඔයා ඒකට හරියට මුහුණ දුන්නේ නැත්තම් ඒ කියන්නේ ඔයා හරියට සිලබස් එක ඒ කියන්නේ ටියුට් ටික කටපාඩම් කරගෙන ගියත් අර MCQ 50ට නම් පුතේ එහෙම උත්තර දෙන්න බෑ. මාර අවබෝධයක් මාර දැනුමක් ඒකට තියෙන්න ඕනේ. රයිට්. එහෙනම් ඔයාට පැහැදිලි පළවෙනි දවසේ ඔයා යනවා පැය දෙකේ ප්‍රශ්න පත්‍රයකට මුහුණ දෙනවා. මම නිකන් පැය දෙකක් කියන්නේ එතකොට විනාඩි වලින් ඔයා හදන්න. විනාඩි කීයද? පැයට විනාඩි 60යි. එතකොට 120යිනේ. ප්‍රශ්න 50ටම මිනිත්තු 120යිනේ දෙන්නේ. ඒ කියන්නේ එක ප්‍රශ්නයකට සාමාන්‍යයෙන් කොච්චර හම්බ වෙනවද? 2.4ක් වගේ නේ. එක ප්‍රශ්නයකට විනාඩි 2.4. සමහර ප්‍රශ්න වලට ගාන හදනකොට විනාඩි 10ක් විතර යනවා. ඒක නිසා අපි මේ ටයිම් මැනේජ්මන්ට් කියන එක අපි කරන්න ඕනේ. ඉතින් අපේ පන්තියේ මේකට පුරුදු කරන්න අපි MCQ සාමාන්‍යයෙන් ළමයිට 3000ක් විතර කරනවා. සාමාන්‍යයෙන් අපි 3000ක් විතර කරනවා මේ 50ට පුරුදු කරන්න. එහෙම නැතුව කරන්න බෑ. රයිට්. ඊළඟට අපි යන් දෙවෙනි ප්‍රශ්න පත්‍රේ. ඔන්න දැන් දෙවෙනි දවසේ ඔයා යනවා. දෙවෙනි දවසේ ඔයා යනකොට ඔයාට හම්බ වෙනවා පැය 3ක පේපර් එකක්. පැය 3යි ඇත්තටම විනාඩි තව අමතරව කීයක් හම්බ වෙනවද? 10ක්. පැය 3යි විනාඩි 10ක් හම්බ වෙනවා. ඔයාට හම්බ වෙනවා පුතේ ප්‍රශ්න කීයක්ද? ප්‍රශ්න 10ක් හම්බ වෙනවා. ප්‍රශ්න 10ක් හම්බ වෙනවා. හරි. ඔයාට හම්බ වෙනවා ප්‍රශ්න 10ක් හම්බ වෙනවා. ඒ ප්‍රශ්න 10ෙම උත්තර ලියන්න ඕනිද? ඔය ප්‍රශ්න 10ෙම උත්තර ලියන්න ඕනිද? නෑ. මේ ප්‍රශ්න 10ටම උත්තර ලියන්න ඕනේ නෑ පුතේ. ඔයාට පේනවා මේකේ කොටස් දෙකකට බෙදෙනවා. ප්‍රශ්න 10 කොටස් දෙකකට බෙදෙනවා. හරි. පළවෙනි කොටසයි දෙවෙනි කොටසයි කියලා කොටස් දෙකකට බෙදෙනවා. පළවෙනි කොටස කියන්නේ පුතේ 12 වසර. මේ තියෙන්නේ පළවෙනි කොටස කියන්නේ ඔයා 12 වසරේ ප්‍රශ්න ටික තමයි පළවෙනි කොටස විදියට ගන්න. 12 වසර. මේ තියෙන්නේ 12 වසරේ ඔක්කොම පාඩම් ඉකෝන් වල තියනවා පුතේ. ඔක්කොම පාඩම් තියෙනවා 12. මේ පාඩම් 12න් 12 වසරට හම්බ වෙනවා පාඩම් 6ක්. 13 වසරට හම්බ වෙනවා පාඩම් 6ක්. මේ 12 වසරේ පාඩම් 6ට අදාළව තමයි මේ ප්‍රශ්න 5 හැදෙන්නේ. 13 වසරේ පාඩම් 6ට තමයි මේ ප්‍රශ්න 5 හැදෙන්නේ. එහෙනම් පැහැදිලි ඔක්කොම ප්‍රශ්න කීයක් දෙනවද ඔයාලට? 10යි. 10ෙම ලියනවද? නෑ. ලියන්නේ කීයද? ප්‍රශ්න 5යි ලියන්නේ. ඒ ප්‍රශ්න 5 තෝරගන්නේ මෙහෙමයි. 12 වසරට අදාළව පාඩම් 6න් ප්‍රශ්න 5ක් දෙනවා. 13 වසරට අදාළ පාඩම් 6න් ප්‍රශ්න 5ක් දෙනවා. එතකොට අපි කරන්නේ පුතේ 12 වසරෙන් මේ ලබා දෙන ප්‍රශ්න 5න් අනිවාර්යයෙන්ම දෙකක් තෝරන්න ඕනේ. අඩුම දෙකක් තෝරන්න ඕනේ. 13 වසර දෙන ප්‍රශ්න 5න් අඩුම අපි දෙකක් තෝරන්න ඕනේ. 12 වසරෙන් ප්‍රශ්න දෙකක් තෝරන්න ඕනේ. 13 වසරෙන් ප්‍රශ්න දෙකක් තෝරන්න ඕනේ. අවම. ඒ වගේම තමයි පුතේ අපිට පුළුවන් කැමති එකකින් එකක් තෝරගන්න පුළුවන්. කැමති එකකින් එකක් තෝරගන්න පුළුවන්. හරිද? එහෙනම් ප්‍රශ්න 10ක් දෙනකොට 12 වසරෙන් ප්‍රශ්න දෙකක් තෝරනවා. 13 වසරෙන් ප්‍රශ්න දෙකක් අවම තෝරනවා. කැමති එකකින් එකක් තෝරලා ඔක්කොම ප්‍රශ්න ලියනවා. මේ 10න් 5ක් ලිව්වනම් ඇති. එතකොට පුතේ ඉකෝන් වල රචනා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 10න් ප්‍රශ්න 5ක් තෝරගෙන 5ක්ම අතාරින්න පුළුවන්. එතකොට පුතේ මේ ප්‍රශ්න 5 තෝරද්දී වා මතක තියාගන්න ඕනේ සැලකිලිමත් වෙන්න ඕනේ අනිවාර්යෙන්ම. විභාගෙදී අපි
පාඩම් ඔක්කොම ටික ඉගෙනගෙන ගියාට ඒ වෙලාවේ අපිට පුළුවන් හොඳම ප්‍රශ්න පහ තෝරන එක තමයි අපි කරන පළවෙනි ජයග්‍රහණය. ඒ නිසා මතක තියාගන්න පුතේ 12 වසරෙන් ඔයා ඉගෙනගෙන තියෙන පාඩම් වලින් ඔයා අර අමතර කාලේ අරගෙන හොඳට ප්‍රශ්න පහක් තෝරගන්න, ප්‍රශ්න දෙකක් තෝරගන්නවම කැමති නම් 12 වසරෙම ප්‍රශ්න 3 තෝරන්න පුළුවන්. එහෙම නැත්නම් කැමති නම් 13 වසරෙන් ප්‍රශ්න 3ක් තෝරන්න පුළුවන්. හරි. එතකොට පැය 3යිනේ පුතේ. මේ පැය 3යි. පැය 3යි කියන්නේ විනාඩි කීයක් තියෙනවද? විනාඩි 180ක් තියෙනවා. right? එතකොට ප්‍රශ්න පහක් කියලා කියන්නේ විනාඩි 180ක් නම් 180 පහෙන් බෙදුවට පස්සේ එනවනේ 36. එතකොට සාමාන්‍යයෙන් එක ප්‍රශ්නයකට පුතේ විනාඩි 36ක් තියෙනවා. හරි. අන්නේ ඒකත් හොඳට ප්‍රශ්න පත්‍ර ලියලා ඒකට හොඳට පුරුදු වෙලා තමයි විභාගෙට යන්න ඕනේ. එහෙම නැතුව නිකන් ඔහේ ගිහිල්ලා ප්‍රශ්නෙට උත්තරේ ලියලා එන්න බෑ. ඉතින් ඔන්න ඕක තමයි A level වල ඉකෝන් පේපර් එක හැදෙන විදිහ. මම හැබැයි ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාත් එක්ක කතා කරනවා ඉකෝන් වල සිලබස් එක පුතේ. right? ඉකෝන් වල සිලබස් එක කතා කරනවා ඊළඟ වීඩියෝ එකේ. ඒකෙදි මම ඔයාලට පැහැදිලි කරලා දෙනවා හැම පාඩමකම අන්තර්ගත වෙන දේවල්. හරි. එහෙනම් ඔයාලට පැහැදිලි A level ඉකෝන් පේපර් එක හැදෙන විදිහ. අපි බලමු ඊළඟ කොටසින් කොහොමද විෂය නිර්දේශය හැදෙන්නේ කියලා.